Hey guys, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ස්ටඩි බ්ලොග් එකක් තමයි අරන් ආවලා තියෙන්නේ. ඔන්න අපේ රේනිත් ඉන්නවා ඉතින්. ඔන්න ඉතින් දැන් මම මගේ පාඩම් වැඩ කරන්න කලින් මම මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් එක ගාගත්තා. මේ ඔයගොල්ලෝ මගේ කලින් බ්ලොග් එක බලුවා නම් මට අර ඕඩර් එකකින් හම්බෙච්ච දෙයක් තමයි මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් එක කියන්නේ. ඊට පස්සේ මම මුලින්ම භූගෝලය තමයි පාඩම් කරන්න ගත්තේ. ඉතින් බලාගෙන ඉන්න. ගයිස් ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මේ 9 වෙනිදා යනුලිගේ අර මං කිව්වනේ අලුත් channel එකක් පටන් ගත්ත කියලා නංගි කෙනෙක් තවිෂි කියලා. අන්න ඒ නංගිගේ උපන්දිනේ දෙන්නටම ඉතින් විශ් කරගෙන යන්න ඔයගොල්ලෝ හැමෝම. ඔන්න ගයිස් ඉතින් මම මේ vlog එකේදී ඔයගොල්ලන්ට ස්ටඩි ටිප්ස් එහෙමත් කියලා දෙනවා. දැන් ඉතින් කට්ටිය මගෙන් කමෙන්ට් දාලා අහන්න එපා යනුලි අක්කගේ උපන්දිනේ vlog එකක් කරේ නැත්තේ කියලා. ඉතින් එදා මට vlog එකක් කරන්න හම්බුන්නේ මොකද එදා මොකක්hari ඒ කියන්නේ එදා අපේ අම්මා හිටියේ නෑ. ඉතින් මට අම්මා නැතුව ෆෝන් එක ගෙන්නත් බෑනේ. ඉතින් මට එදා vlog එකක් කරන්න උනේ නැහැ. ඉතින් එදා නම් මගේ යාළුවෝ ගොඩාක් ආවේ දුමිනී ආවා. ඉතින් එන්නයි ගෙදර තමයි මේ තිබ්බේ. ඉතින් guys උපුරුදු පරිදි මම මේ vlog එක edit කරද්දිත් වහිනවා. ඉතින් guys මේ vlog එකේ මම ඔයගොල්ලන්ට කියන පළවෙනි study tip එක තමයි ඕගොල්ලෝ පාඩම් කරන දේ කටපාඩම් කරන්න එපා. ඕගොල්ලෝ එක මතක තියාගන්න. ඒ කියන්නේ එක එක ලේසි ක්‍රම තියෙනවනේ. දැන් අපිට අර මේ එක එක දේවල් මතක තියාගන්න අපි කෙටි වචන හදාගන්නවා. අන්න ඒ වගේ ක්‍රම වලින් පාඩම් කරන්න බලන්න. මොකද ඔයගොල්ලෝ කටපාඩම් කරාට පස්සේ හදිසියේ ඒ ප්‍රශ්නේ වෙනත් විදිහකට අහන්න පුළුවන් නේ. දැන් එක ඒ ප්‍රශ්නේ ඔයා මතක තියෙන විදිහටම විභාගෙට එන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. ඉතින් ඒක අනිත් පැත්ත ගහලා එක එක විදිහට තමයි අහන්නේ. එතකොට කටපාඩම් කරලා යද්දි මේ ඕගොල්ලන්ට ඒක වැරදෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඉතින් මම කියන්නේ ඕගොල්ලෝ පාඩම් කරද්දි එක කටපාඩම් නොකර මේ මතක තියාගන්න. දැන් මම ඔය කරන්නේත් මේ කටහොලවල මේ කටපාඩම් කරන එක නෙමෙයි මතක තියාගන්න එක. ඉතින් ඕගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන ඉන්නේ විතරක් නෙමෙයි මගේ WhatsApp channel එක follow කරලා නැති කට්ටිය ඉක්මනට ගිහලා WhatsApp channel එක follow කරන්න. ඉක්මනටම මම අර කිව්වා වගේ spicy food challenge එක අරන් එනවා. ඉතින් guys මම මේ vlog එක මෙතනින් end කරනවා. මොකද මට හෙට විභාග තියෙනවා. මම පාඩම් කරන පොඩි කොටසයි මේකට ගත්තේ ඊයේ රාත් මම. ඒ කියන්නේ රාත් ඉඳන් උදේ 3 වෙනකම් පාඩම් කළා. ආයි පැය දෙකයි නිදාගත්තේ. පහට නැගිටලා මේ ආයෙ පාඩම් කරලා තමයි විභාගෙට ගියේ. ඉතින් දැනුත් මම පාඩම් කරනවා. අපේ විභාගෙ දවස් 2යි තියෙන්නේ. මේ දැනුත් පාඩම් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම පුළුවන් ටිකක් ඕගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට ගත්තා. ඉතින් මම පොඩි ටිප්ස් එහෙමත් කියලා දෙන්න ඇති මේ vlog එකේදී. ඉතින් මේ vlog එක මම මෙතනින් end කරන්න හිතන් ඉන්නවා. මොකද තව මට ගොඩක් විෂයන් තියෙනවා. හෙට දවසේදී තියෙනවා කරන්න. මානව ශාස්ත්‍රය කියන්නේ ඉතිහාසය පුරවැසි භූගෝලය තුනම තියෙනවා එක පාඩම ගානේ. ඊට පස්සේ ඉංග්‍රීසි තියෙනවා. ඉංග්‍රීසි යුනිට් 3ක්ද කොහේ එනවා කිව්වා පළවෙනි වාරෙට. එතකොට විද්‍යාව වලින් පාඩම් 5ක් එනවා කිව්වා. තව ගොඩක් තියෙනවා බලා ගන්න. ඉතින් මුලින්දා හැම එකම බලා ගන්න ඕනේ. එතකොට තමයි විභාගෙට මතක හිටින්නේ. ඉතින් දැන් මම පාඩම් කරනවා. කොහොමද පාඩම් කරන්නේ වීඩියෝ ගන්න සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. මොකද මේකේ ස්ටෝරේජ් එකත් ෆුල් වෙලා නිතරම කැම එක ඔෆ් වෙනවා. ඉතින් එතකොට මට පාඩම් ගන්න ටිකක් අමාරුයි. පස්සේ මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලස්සන vlog එකක් ගෙනවා. කොහොමත් මේක අප්ලෝඩ් කරද්දිත් මට විභාගෙ ඉවරයි. එහෙනම් හැමෝටම bye bye. අලුත් vlog එකකින් හම්බෙමු.